ආයිබෝවන් මගේ යාළුවනි. ඔයාලා හැමදෙනාම හෙළ ඇග්‍රෝ YouTube නාලිකාවට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරමු නිවරදිව බිත්තර වී එකක් කොහොමද පැල කරගන්නේ කියලා. බිත්තර වී එකක් තෝරගන්නකොට අපි අනිවාර්යයෙන්ම රජයේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තු මගින් සහතික කරලා තියෙන බිත්තර වී අපි තෝරගන්න ඕනේ. මොකද එහි පැලවීමේ සම්භාවිතාවය ඉහළයි. ගුණාත්මක භාවයනොත් ඉහළයි. මොකද අපි තෝරගන්න බිත්තර වී එක හොඳ බිත්තර වී එකක් වුණොත් පමණයි යාළුවනේ අපට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඉතා පිරිසිදු බිත්තර වී එකක් තෝරාගත යුතුයි පළමුවෙන්ම. ඉතින් යාළුවනේ අපේ බිත්තර වී එක ජලයේ පොඟව ගන්න කලින් අපි පළමුවෙන් මේක පිරිසිදු කරන්න ඕනේ. මොකද ඒකේ දූවිලි තියෙනවා. ඒ වගේම විවිධ අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. බොල් වී තියෙනවා. ඉතින් අපි ඉස්සරලාම අපේ වී ටික හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් දෙපාරක් තුන් පාරක් විතර අපි මේ ආකාරයට සෝදාගෙන අපේ වී ටික පිරිසිදු කරගෙන ඉමු. අපි දැන් අපේ බිත්තර වී ටික ජලයට දාගත්තා. ඉතින් මේ ආකාරයට මිනිත්තු 10ක් විතර තබා ගැනීමෙන් පසු අපි මේකේ තියෙන බොල් වී ටික අයින් කරගමු. අපි දැන් බොල් වී ටික මේ ආකාරයට අයින් කරගමු. ඉතින් දැන් අපි අපේ බිත්තර වී ටික එකපාරක් පිරිසිදු කරගත්තා. ඉතින් අපි තව දෙවතාවක් තුන් වතාවක් අපි අපේ වී ටික පිරිසිදු කරගමු. අපි දැන් අපේ වී එක පිරිසිදු කරගෙන ඉවරයි. මේ ආකාරයට අපි දැන් අපේ බිත්තර වී ටික ජලයේ දාලා පැය 24ක් තියමු. පැය 24කට පසුව තමයි අපි මේක ගොඩ ගැසීම සිද්ධ කරන්නේ. ඉතින් මිත්‍රවරුනි අපි මේ ඊයේ දවසේ දාගත්ත මේ වී එක දැනට පැය 24ක් වෙලා තියෙනවා. දැන් අපි මේකේ වතුර ටික පෙරාගෙන යහන් කරගමු. මිත්‍රවරුනි පැය 24ක් පොගවාගත්තු බිත්තර වී එක තමයි දැන් තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ බිත්තර වී එක පැලවීම සඳහා යහන් කර ගැනීමයි. අපේ බිත්තර වී ටික යහන් කර ගැනීමට ප්‍රථම අපි මෙම බිත්තර වී ප්‍රතිකාරකයක් කරගෙන ඉමු. ඇයි අපි බීජ ප්‍රතිකාරකයක් සිද්ධ කරන්නේ? බීජ ප්‍රතිකාරකයක් සිද්ධ කරන්නේ අපේ ගොයම් පැලවලට එන පැලමැක්කන්ගේ කුඩිත්තන්ගෙන් හානිය අවම කර ගැනීම සඳහායි. අපේ බිත්තර වී වපුරපු දිනේ සිට පළමු දින 49 අපට ඉතා වැදගත්. මොකද අපේ ගොයම් ගසේ පළමු දින 49 තුල තමයි ගොයම් ගසේ වර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් පළවෙනි දින 49 අපේ ගොයම් ගහට කිසිම රෝගයක් පලිබෝධක හානියක් සිදු නොවී තිබුණොත් එමගින් තමයි අපේ අස්වැන්න තීරණය කරන්නේ. පළමු දින 49 නිරෝගී ලෙස අපේ ගොයන්ගා හොඳට වැඩි තිබුණොත් ඉතින් ඇත්තටම අපට හොඳ අස්වැන්නක් කරා යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ බීජ ප්‍රතිකාරකය සිද්ධ කරන්නේ. ඉතින් බීජ ප්‍රතිකාරකය හැටියට මම ක්‍රූසර් කියන ප්‍රතිකාරකය තමයි යොදාගන්නේ. අපි දැන් බලමු කොහොමද මේ ප්‍රතිකාරකය යොදාගන්නේ කියලා. ඉතින් අපි බීජ ප්‍රතිකාරමය කිරීමට පළමුව මේක හොඳින් තුනී අතර වනාගත යුතුයි. මොකද මෙහි තිබෙන ජලය ඉවත් කර ගැනීම සඳහා. ඉතින් වී දිය දැමීමෙන් පසුව අපි මේ ආකාරයට වී ටික දැන් ගොඩ දාලා තිබෙනවා. ඉතින් මේ ආකාරයට වතුර ටික බහැලා යන්න විනාඩි 20ක්වත් තිබිය යුතුයි. ඉන් පසු තමයි අපි බීජ ප්‍රතිකර්මකයේ හැටියට ක්‍රූසර් එක භාවිතා කළ යුත්තේ. මිත්‍රවරුනි දැන් මේ ආකාරයට අපි වී එක හොඳින් තුනී කරගත යුතුයි.
ඉන්පසු තමයි අපි බීජ ප්‍රතිකර්මය යොදාගත යුත්තේ. බී කිලෝ 20ක් සඳහා ක්‍රූසර් ග්‍රෑම් 5ක් මම භාවිතා කරනවා. ඉතින් මේක අපිට යොදා ගන්න තියෙන්නේ මෙහෙමයි. ක්‍රූසර් ග්‍රෑම් 5ක් ජලය මිලිලීටර 150කට දිය කරගෙන අපේ බිත්තර වී එකට හොඳින් ඉස ගැනීම තමයි දැන් අපි ඊගාවට කළ යුත්තේ. ක්‍රූසර් ග්‍රෑම් 5 ජලය මිලිලීටර 150ක වතුර කොටසකට දිය කරගෙන තිබෙනවා. ඉතින් දැන් මේ ආකාරයට හොඳින් බිත්තර වී එකේ හැමතැනම තැවරෙන ආකාරයට ඉස ගන්න. ඉතින් විශේෂ කාරණයක් මිත්‍රවරුනි මේක කෘමිනාශකයක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා මේක භාවිතා කරනවා නම් අත්ආවරණ බලන් ඉන්න. මේ වන විට අපි අපේ කෘමිනාශකයක භාවිතා කරලා තියෙන්නේ. දැන් හොඳට අපේ බිත්තර වී එක මේ ආකාරයට හොඳින් හැම බීජයකටම තැවරෙන ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න. අපේ බිත්තර වී බීජ ප්‍රතිකාරකය කරගෙන අවසానයි. දැන් අපට බී ටික යහන් කර ගැනීම සඳහා තමයි තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි බී යහන් කර ගැනීමට මා පොලිසැක් උරයක් භාවිතා කරනවා. ඉතින් පොලිසැක් උරේ තමයි මා බී යහන් කර ගැනීම සිද්ධ කරන්නේ. අපේ බිත්තර වී ටික යහන් කර ගැනීම සඳහා දැන් අපි කටයුතු කරමු. කොට අපි අපේ වී ටික යහන් කරගෙන අවසానයි. ඉතින් දැන් අපට තියෙන්නේ මේ බිත්තර වී එක යම්කිසි ස්ථානයක තැම්පත් කරගන්න. ඉතින් මේ ස්ථානය හොඳ නිසා මා මේ ස්ථානයේ මගේ බිත්තර වී ටික තැම්පත් කරගන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන අපි බිත්තර වී එක තැම්පත් කිරීමේදී වැහි ජලය නොවැටෙන ස්ථානයක තමයි අපි මේක තබාගත යුත්තේ. ඉතින් ඔයාලට පේනවා බිමට මම ගඩොල් කැට දෙකක් තියලා තියෙනවා. මොකද අපි මම පොලිසැක්කුරේ තමයි බිත්තර වී ගබඩා කරලා තියෙන්නේ. ඉතින් මේ පොලිසැක්කුරේ ජලය තිබුණොත් ඉතින් ඒ බැස යාම සඳහා තමයි මම මේ පොළවට ගඩොල් කැට දෙකක් තබා ඒ මත බිත්තර වී එක තැම්පත් කරගන්නේ. අපි මේ වෙනකොට අපේ බිත්තර වී ටික යහන් කරගෙන අවසానයි. ඉතින් මේ ආකාරයට බිත්තර වී ටික පැලවීම සඳහා අපි මේ බිත්තර වී එක මත බරක් තිබිය යුතුයි. ඉතින් මිත්‍රවරුනි බිත්තර වී යහන් කර ගැනීමේ අපේ කටයුත්ත මෙතනින් අවසానයි.